ඔයාට උසස් පෙළට S3ක් තියෙනවද? එහෙනම් මේ උපාධිය සඳහා ඔයාට ආයුධම් කරන්න පුළුවන්. ඔන්න ඉතින් 2024 A level කරපු නංගිලා මාලිලාට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මගින් අලුතෙන් බඳවා ගැනීම සිදු කරනු ලබනවා. ඉතින් මේ සඳහා ඔයගොල්ලන්ට උපාධි පාඨමාලා 8කට ආයුධම් කරන්න පුළුවන්. මෙහි විශේෂත්වය යන්නේ උසස් පෙළ ඕනෑම විෂය කාණ්ඩයක් යටතේ විභාග කරපු අයට උනත් ඉල්ලුම් කරන්න පුළුවන් උපාධි පාඨමාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ සඳහා ඔන්ලයින් ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ආයුධම් කරන අවසාන දිනය තමයි 2025 ජූනි මාස 20 වෙනි දින. ඒ වගේම මේ උපාධි පාඨමාලා සියල්ලටම ඇපිටියුඩ් ටෙස්ට් එකක් තියලා ඒක පාස් වෙන අයගේ ඉසඩ් ඩිස්පෝ පිළිවෙලට තමයි බඳවා ගන්නු ලබන්නේ. ඒක නිසා රිසල්ට් අඩු අයට පවා මේ සඳහා ආයුධම් කරන්න අවස්ථාව තියෙනවා. මේ වීඩියෝ එක තුල අපි කතා කරනවා ඔයගොල්ලන්ට ආයුධම් කරන්න පුළුවන් උපාධි මොනවද? ඒ වගේ විශේෂ ශාස්ත්‍රය මොන වගේද සහ ඔයගොල්ලන්ට මේ උපාධි හදාරලා මොන වගේ රැකියාද කරන්න පුළුවන් කියන එක කතා කරනවා. ඉතින් මම පළවෙනිටම ගන්න උපාධිය තමයි දීවර හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය. මේක සාමාන්‍ය වේදී උපාධියක් සහ විශේෂ වේදී උපාධියක් විදිහට කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි අවුරුද්ද තුන ඔයා හොඳට වැඩ කරොත් ඔයාට විශේෂ වේදී උපාධියකට තේරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් උසස් පෙළට ජීව විද්‍යාව අංශයෙන් අධ්‍යාපනය කරපු අය උසස් පෙළ විභාගයට අවම S පාසස් 3ක් තමයි මේ සඳහා අවශ්‍ය වන්නේ. මේ උපාධි පාඨමාලාව මගින් ඔයාට සමුද්‍ර ජීව විද්‍යාව, ජල කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව, පරිසර විද්‍යාව, දීවර ආර්ථිකය සහ කළමනාකරණය ආදී විෂයන් පිළිබඳව දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ උපාධිය හදාරලා ඔයාට කරන්න පුළුවන් රැකියාව අවස්ථා ලෙස ජාතික සහ ජාත්‍යන්තර පාරිසරික ආයතන තුල රැකියාව කරන්න පුළුවන්. දීවර හා සමුද්‍ර සම්පත් අමාත්‍යාංශ තුල, ඒ වගේම පර්යේෂණ සහ සංරක්ෂණ ව්‍යාපෘති, උද්‍යාන හා ජීව විද්‍යා ආයතන තුල ඔයාට රැකියාව අවස්ථා උදා කරගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නේ සාගර විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධිය පිළිබඳව. ඉතින් මෙම උපාධිය සාමාන්‍ය වේදී හා විශේෂ වේදී උපාධියක් විදිහට කොටස් දෙකකට යන්නේ. අර කලින් සඳහන් කරා වගේ පළවෙනි අවුරුදු තුන ඔයා හොඳට වැඩ කරොත් ඔයාට විශේෂ වේදී උපාධියට තේරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා භෞතික විද්‍යාව හා ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ කරපු අයට ඉල්ලුම් කරන්න පුළුවන්. ඔයාගේ විෂයන් තුල ෆිසික්ස් හෝ මැත්ස් කියන විෂයන් ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළට අවම වශයෙන් S පාසස් 3ක් තමයි මේ සඳහා අවශ්‍ය වන්නේ. ඉතින් මේ උපාධි පාඨමාලාව තුළදී ඔයාට සමුද්‍ර විද්‍යාව, ජලයේ රසායනික, භෞතික, ජීව විද්‍යාත්මක ලක්ෂණ, සමුද්‍ර පරිසරයේ පරිවර්තනය, ජල සංග්‍රහණය සහ පරිසර ආරක්ෂණය ආදී විෂයන් පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මේ උපාධි පාඨමාලාව හරහා ඔයාට ලබා ගන්න පුළුවන් රැකියාව අවස්ථාව ලෙස පරිසර පර්යේෂණ ආයතන තුල, සමුද්‍ර දත්ත විශ්ලේෂණ හා පුරෝකථන ආයතන, ජාත්‍යන්තර පරිසර ආයතන, අධ්‍යාපනික සහ පර්යේෂණ ආයතන තුල රැකියාව අවස්ථා උදා කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ උපාධිය තමයි ජලජීවී වගාව හා මුහුදු ආහාර තාක්ෂණය කියන උපාධිය. ඉතින් මේකත් සාමාන්‍ය හා විශේෂ වේදී උපාධියක් විදිහට යන්නේ. ඉතින් මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් බයෝ සිස්ටම් ටෙක්නොලොජි හෝ බයෝ සයන්ස් වලින් විභාග කරපු අයට අවම S පාසස් 3ක් තමයි මේ සඳහා අවශ්‍ය වන්නේ. මේ උපාධි පාඨමාලාව තුළදී ඔයාලට ජල කෘෂිකර්මයේ, සමුද්‍ර ආහාර තාක්ෂණය, ජල සම්පත් කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව සහ නීතිමය පැතිකඩ ආදී විෂයන් ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මෙම උපාධිය මගින් ඔයාලට ජල කෘෂිකර්ම ව්‍යාපාර සහ ආයතන, සමුද්‍ර ආහාර සැකසුම් කර්මාන්ත, ආහාර තාක්ෂණික උපදේශන සේවා, පර්යේෂණ සහ සංවර්ධන ආයතන යනාදී තුල රැකියා අවස්ථා උදා කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ සමුද්‍ර ජෛව තාක්ෂණය පිළිබඳව විශේෂ වේදී උපාධිය පිළිබඳව. ඉතින් මේක විශේෂ වේදී උපාධියක්. මේ සඳහා අවම වශයෙන් උසස් පෙළ විභාගයට S පාසස් 3ක් ඕනේ. බයෝ සයන්ස් හරි බයෝ සිස්ටම් ටෙක්නොලොජි විෂය ධාරාව වලින් උසස් පෙළ කරපු අයට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් මෙහිදී ඔයාලට සමුද්‍ර ජීව විද්‍යාව, ජල ජීවීන්ගේ ජීව විද්‍යාත්මක විශ්ලේෂණ, ජල ජීවී ඖෂධ නිෂ්පාදන ආදී විශේෂ ශ්‍රේණි ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන්. මෙම උපාධිය හරහා ලබාගත හැකි රැකියා අවස්ථා ලෙස ජෛව තාක්ෂණික පර්යේෂණ ආයතන, ඖෂධ නිෂ්පාදන කර්මාන්ත, පරිසර ජීව විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති, ආහාර සහ ඖෂධ තාක්ෂණික උපදේශන සේවා ආදී අංශයන් තුල ඔයාලට රැකියා අවස්ථා උදා කරගන්න පුළුවන්. දැන් කතා කරන්නේ සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධිය පිළිබඳව. ඉතින් මේකත් විශේෂ වේදී උපාධියක්. ඒ වගේම මේ උපාධියට තේරෙන ඔයගොල්ලෝ කියන්නේ ඇපිටියුඩ් ටෙස්ට් එක පාස් වෙලා තේරෙන ඔයගොල්ලොන්ට වෙනම මෙඩිකල් එකක් සඳහා ඉදිරිපත් වෙන්න සිද්ධ වෙනවා. ඒකත් පාස් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ. මේ සඳහා ඔයගොල්ලොන්ට උසස් පෙළ විභාගයට C2ක් හා S සාමාර්ථයක් තියෙන්න ඕනේ. ඒ කම්බයින්ඩ් මැත්ස්, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි කියන විෂයන් වලට තමයි මේ පාසස් තියෙන්න ඕනේ. A level භෞතික විද්‍යාංශයෙන් උසස් පෙළ කරපු අයට තමයි මේ සඳහා ඉල්ලුම් කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් මෙහිදී ඔයාලට සමුද්‍ර යාත්‍රා ඉංජිනේරු විද්‍යාව, නෞකා මෝටර් සහ යන්ත්‍ර පද්ධති, නෞකා සැලසුම් සහ නෞකා නීති ආදී විෂයන් පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මෙම උපාධිය හදාරලා ඔයාලට ලබා ගන්න පුළුවන් රැකියා අවස්ථා ලෙස නෞකා ඉංජිනේරු සහ නෞකා නඩත්තු ආයතන, නෞකා සැලසුම් සහ නිෂ්පාදන කර්මාන්ත, සමුද්‍ර බලශක්ති ව්‍යාපෘති, නෞකා නීති උපදේශන සේවා ආදී රැකියා අවස්ථාවන් ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන් කතා කරන්නේ සමුද්‍රීය ප්‍රවාහන කළමනාකරණය සහ සැපයුම්
පිළිබඳව විද්‍යාවේදී උපාධිය පිළිබඳව. ඉතින් මේ උපාධිය සාමාන්‍ය හා විශේෂයේදී උපාධියක් විදිහට කොටස් දෙකක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහා උසස් පෙළ ඕනෑම විෂය කාණ්ඩයක් යටතේ ස්පාසස් 3ක් තියෙන අයට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් මෙම උපාධිය හරහාට නෞකා ප්‍රවාහන කළමනාකරණය, සැපයුම් ජාල කළමනාකරණය, වරාය මෙහෙයුම් සහ නෞකා නීති ආදී විෂයන් පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම මෙම උපාධිය හරහාට නෞකා ප්‍රවාහන ආයතන, වරාය සහ නෞකා මෙහෙයුම් ආයතන, සැපයුම් ජාල කළමනාකරණ ආයතන, නෞකා නීති උපදේශන සේවා ආදිය තුළ රැකියා අවස්ථා උදා කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ වෙරළබඩ හා සමුද්‍රීය සම්පත් කළමනාකරණය පිළිබඳව විද්‍යාවේදී උපාධිය පිළිබඳව. ඉතින් මේ උපාධිය සාමාන්‍ය උපාධියක් හා විශේෂවේදී උපාධියක් විදිහට කොටස් දෙකක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ සඳහා ආයුධම් කරන්න පුළුවන් උසස් පෙළ ඕනෑම විෂය කාණ්ඩයක් යටතේ ස්පාසස් 3ක් තියෙන ඕනම කෙනෙක්ට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. මෙම උපාධි පාඨමාලාව හරහාට වෙරළබඩ සහ සමුද්‍ර සම්පත් කළමනාකරණය, ජලජ පරිසරය, මත්ස්‍ය සම්පත් සහ වෙරළ ආරක්ෂණ සම්බන්ධයෙන් විද්‍යාත්මක, ආර්ථික සහ සමාජීය මානව විෂයන් පාට හදාරන්න පුළුවන්. ඒ වගේම මෙම උපාධිය හරහාට මත්ස්‍ය කළමනාකරණ නිලධාරී, අපද්‍රව්‍ය කළමනාකරණ උපදේශක, පරිසර සංරක්ෂණ නිලධාරී, උද්භිද හා සත්ත්ව විද්‍යාඥයන්, අධ්‍යාපනික සහ පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් විදිහට වාට රැකියා අවස්ථා ලබා ගන්න පුළුවන්. හරි, මෙවර ඔයගොල්ලොන්ට ඉල්ලුම් කරන්න පුළුවන් අවසාන උපාධිය තමයි සමුද්‍රීය කටයුතු පිළිබඳව විද්‍යාවේදී උපාධිය. මේක විශේෂවේදී උපාධියක්. ඉතින් මේ සඳහාද උසස් පෙළට ඕනෑ විෂය කාණ්ඩයක් යටතේ ස්පාසස් 3ක් තියෙන ඕනම කෙනෙක්ට ආයුධම් කරන්න පුළුවන්. මෙම උපාධිය හරහාට නාවික හා වාණිජ්‍ය නාවික ශාස්ත්‍රයේ කළමනාකරණය, නීති සහ ප්‍රවණතා පිළිබඳව දැනුමක් ලබා දෙනවා. ඒ වගේම මෙම උපාධිය හරහා ලබා ගන්න පුළුවන් රැකියා ශාස්ත්‍රය ලෙස වරාය කළමනාකරණ සහ මෙහෙයුම් නිලධාරීන්, නාවික සමාගම් වල කළමනාකරණ සහ මෙහෙයුම් නිලධාරීන්, සැපයුම් දාම කළමනාකරණ සහ විශේෂඥයින්, නාවික නීති උපදේශකයන්, නාවික ආරක්ෂාව සහ නීතිමය උපදේශකයන්, අධ්‍යාපනික සහ පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් විදිහට ඕගොල්ලොන්ට රැකියා අවස්ථා ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ උපාධි පාඨමාලා 8 සඳහා තමයි ඕගොල්ලන්ට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් ස්පාසස් 3ක් තියෙන ඉසඩ් ස්කෝර් එක අඩු වුණත් කමක් නැහැ. ඕගොල්ලෝ ඉල්ලුම් කරලා ඇපිටියුඩ් ටෙස්ට් එකට හොඳට ලැහැත්ති වෙලා පාඩම් කරලා ඒ වැඩ ටික කරගන්න. ඉතින් ඔන්ලයින් ආයුධම් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඔන්ලයින් දැන් ආයුධම් කරන්න. ඒ වගේම මට මේකේ ඔන්ලයින් ආයුධම් කරන විදිය පිළිබඳව වීඩියෝ එකක් කරන්න විදියක් නැහැ. මොකද උසස් පෙළ කරපු කෙනෙක්ගේ විස්තර මං ගාව නැහැ. මොකද ඉසඩ් ස්කෝර් ඕනේ, විභාගාංක ඕනේ, ඒ වගේ දේවල් ඕනේ. ඒක නිසා වෙනත් channel එක මෙන්න මේකට ඔන්ලයින් ආයුධම් කරන්න කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ link එක පහතින් කමෙන්ට් කරන්නම්. එතකොට මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට හරි විදියට ඔන්ලයින් ආයුධම් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා කියලා හිතනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පවතින bell icon එක click කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයාගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෝ අතරේ share කරන්න.